හරි. අද අපි කොමුතුමා එක අපි කියන කිචන් එක අපි හදන්න යන්නේ සැලඩ් එකක්. අද මාත් එක්ක එකතු කරනවා නුවන් තමයි අපිට ග්‍රෝ කරන්නේ. යසිරු කියනවා කැමරා කරමින් අපට සහයෝගය දෙනවා යසිරු. අපි මුලින්ම කරන්න ඕන දැන් අපි අමුද්‍රව්‍ය හඳුනා ගන්නවා. අපි පොඩියට කපාගත්තු බෙල් පෙපර් කැරට් ඊට පස්සේ ලුණු තක්කාලි තියෙනවා අන්නාසි පොඩිවට කපාගත්තු මිරිස් තියෙනවා ඒ වගේම තියෙනවා ගර්කින් හරි අපි මුලින්ම අපි ඒ වගේම මේකට අපි එකතු කරගන්නවා ස්වීට් කෝන් එක ඒ වගේම පෙපර් මයෝනීස් සෝල්ට් ඒ වගේම ඔලිව් ඔයිල් හරි අපේ අද සලාඩ් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ ස්වීට් කෝන් අපි මුලින්ම ස්වීට් කෝන් එකතු කරගන්නවා ස්වීට් කෝන් එකතු කරගත්තට පස්සේ අපි එකතු කරගන්නවා පොඩිවට කපා ගන්න කිව්වා ඊට පස්සේ අපි එකතු කරගන්නවා කැරට් ඊට පස්සේ අපි එකතු කරගන්නවා කැබේජ් බස් තමයි අපි අවසාන වශයෙන් එකතු කරගන්නවා බෙල් පෙපර් අපි අවශ්‍ය ප්‍රමාණයට තමයි එකතු කරගන්නවා කලර්ෆුල් වෙන්න තමයි අපි එකතු කරගන්නේ මේක ඒ විදිහට තමයි එකතු කරගන්නේ අපි ඊට පස්සේ එකතු කරගන්නවා ඊපස්සේ අපි එකතු කරගන්නවා අනිත් තක්කාලි ඊට පස්සේ නුවන් එකතු කරගන්නවා අවශ්‍ය පදවල සෝල්ට් ස්පෙෂල් සෝල්ට් එකක් හිමාලයා සෝල්ට් එක පොඩ්ඩක් එක්ස්පෙන්සිව් ඒ වුණාට දැම්මොත් ගොඩක් රසයි ඇති වෙන්නේ ඊට පස්සේ අපි එකතු කරගන්නවා මයෝනීස් ඊට පස්සේ මේක රසය වැඩි කරන්න අපි එකතු කරගන්නවා මිංචි කොළ පොඩියට කපාගත්ත මිංචි කොළ එකතු කරනවා ඊට පස්සේ අපි එකතු කරගන්නවා සැර අවශ්‍ය පදමට පෙපර් දැන් අපේ සලාඩ් එකේ ගොඩක් වැඩ අවසන් අපිට ඊළඟට ඔලිව් ඔයිල් පොඩ්ඩක් එකතු කරගන්නවා අපි මේස හැන්දක් විතර වගේ තමයි එකතු කරගන්න ඔලිව් ඔයිල් අනිවාර්යෙන් මේකට ඔලිව් ඔයිල් තමයි දාන්න ඕන වෙන ඔයිල්ස් පාවිච්චි කරන්න බෑ හරි අපි ඊළඟට මේක වෙනත් භාජනයකට දාලා මික්ස් කරගන්න පුළුවන් එහෙම නැත්නම් මික්ස් කරගන්න ගමන් කන්න පුළුවන්. හරි අපි අද හදපු ස්වීට් කෝන් සලාඩ් එක හදලා ඉවරයි. ඔයගොල්ලන්ට පේනවා මේ විදිහේ කලර්ෆුල් ස්වීට් කෝන් සලාඩ් එකත් ඔයගොල්ලෝ try කරලා බලන්න. අද අපට උපරිම සහයෝගයක් දුන්නා නුවන්සන්. එහෙනම් අදට අපි වැඩි ඉවර කරමු. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕන කැමරා කර්මෙන් අපිට විශේෂ සහායයක් දුන්නා අපේ කණ්ඩායමේ යසිරුසන්. එහෙනම් අපි මේක නවත්වමු.